මේ මොහොත වන විට මා රැඳී සිටින්නේ අරලිය ගහ මන්දිර පරිශ්‍රයේ. මාගේ පසුබිමින් ඔබට පෙනෙන්නේ අධ්‍යාපනයට ඉතාමත් කැමැත්තක් දක්වන එහෙත් ආර්ථික අපහසුතා හේතුවෙන් තමන්ගේ අධ්‍යාපනයේ යථාර්ථයක් බවට පත් කරගන්නට හැකියාවක් නොමැති අපේම රටේ දහසක් දුවා දරුවන් වෙනුවෙන් ගොඩනගන්නා වූ නැන ඉසුර ශිෂ්‍යත්ව වැඩසටහනේ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ අවස්ථාවයි. නිහඬවපු කරපු බොහෝ දේවල් උන්වහන්සේගේ අපවත් වීමෙන් පසුව හෝ අපි ප්‍රසිද්ධිය කළ යුතුයි කියන තැනට ආවා. ඒ නිසා නැන ඉසුර ශිෂ්‍යත්ව අරමුදල බිහි වෙනවා. ඒ මූලිකම පරමාර්ථය තමයි පහේ ශිෂ්‍යත්ව විභාගයට හැම දරුවෙක්ම වගේ පෙනී සිටිනවා. හැබැයි පහේ ශිෂ්‍යත්වයේ සමත් වුණාට හැම දරුවෙක්ගෙම පාසල මාළු වෙලා නගරයට එන්නේ නැහැ. අන්නේ පහේ ශිෂ්‍යත්වයේ සමත් වෙන නගරයට එන්න හයියක් නැති දක්ෂ දරුවන්ට මේ ශිෂ්‍යත්වයෙන් ආධාර කරන්න ඕන කියලා. රටේ ආර්ථික දුෂ්කරතා මොනවා තිබුණත් දරුවෙකුගේ අධ්‍යාපනය වෙනුවෙන් කරන ආයෝජනය කියන්නේ මේ රටේ අනාගතය වෙනුවෙන් කරන හොඳම සහ විශිෂ්ටම ආයෝජනය. මම 10 වසර ඉගෙන ගන්නවා. මගේ පාසල පළුගහවංගුව ජාතික පාසල පදවි ශ්‍රීපුර. පදවි ශ්‍රීපුර ඉඳන් අද දවසේ ඇවිල්ලා ඔන්න තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට ශිෂ්‍යත්වයක් ඔබට හිමි වෙලා තියෙනවා. මොකද හිතෙන්නේ මේ ගැන? ගොඩක් සතුටුයි. අපි වගේ ඉගෙන ගන්න ආස කරන ළමයින්ට මේ වගේ ශිෂ්‍යත්ව වැඩසටහන් කියන්නේ ලොකු බලාපොරොත්තු තියෙන දරුවන්ට තියෙන ධෛර්යමත් කරන තැන. ඉතින් මේ වගේ ශිෂ්‍යත්ව ලබා දෙන්න තවත් ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම ඉගෙන ගන්නේ මාර බෝපාගොඩ අනුර මහාවිද්‍යාලයේ. මම ඉන්නේ 6 වසරේ. 6 වසරේ ඉගෙන ගන්න පුංචි පුතෙකුට තමයි මේ ශිෂ්‍යත්වය හම්බෙලා තියෙන්නේ. දැන් පුතේ වාගේ අධ්‍යාපනය වෙනුවෙන් Tamanට ඉගෙන ගන්න අවශ්‍ය කරන හැමදේම මේ ශිෂ්‍යත්වයේ හරහා හම්බෙනවා. ඉතින් ඔයාට මොකද හිතෙන්නේ? ඔයාට මෙහෙම මොකද මෙවැනි ශිෂ්‍යත්ව ලංකාවේ ඉන්න හැම පාසල් දරුවටම ලැබෙන්නේ. ඒ අතින් පුතා විශේෂයි ඇත්තටම. මේ වගේ ශිෂ්‍යත්වයක් ලැබුණ එක ගැන පුතාට මොකද හිතෙන්නේ? ඇත්තටම ගොඩක් සතුටක් දැනෙනවා. ගොඩක් සතුටක් දැනෙනවා. දැන් ඔබතුමන්ගේ දරුවටත් ඔබතුමන්ගේ දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් ශිෂ්‍යත්වය හම්බෙලා තියෙනවා. මොකක්ද පියෙක් විදිහට ඔබතුමන්ට හිතෙන්නේ? ඇත්තටම ඒක හොඳ වැඩක්. ඒ කරගෙන යන එක තව වැඩි වැඩියෙන් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ. නිම්සර පුතා ඉගෙන ගන්න. 7 ශ්‍රේණිය. මොකක්ද ඔයාගේ පාසල? මම ගුණකෝඩ පැලැස්ස මහාවිද්‍යාලය. අඟුණුකොළ පැලැස්ස මහාවිද්‍යාලයේ තමයි පුතා ඉගෙන ගන්නේ. දැන් පුතේ ඔයාගේ ඉගෙන ගන්නට අවශ්‍ය කරන හැමදේම ඇතුළත් වෙන විදිහට ශිෂ්‍යත්වයක් හම්බෙලා තිනවා නැන ඉසුර කියලා. මොකද පුතාට හිතෙන්නේ? සතුටුයි ඉතින්. සතුටුයිනේ. Tamanට ඉගෙන ගන්න අවශ්‍ය කරන ශක්තිය හරහා ලැබෙන නිසා. දැන් හොඳට ඉගෙනගෙන කවදාරි දවසක පුතාට මොකක්ද බලාපොරොත්තුවක් තියෙන්නේ? ඩොක්ටර් කෙනෙක් වෙන්න. ඩොක්ටර් කෙනෙක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඩොක්ටර් කෙනෙක් වෙලා අපේ රටේ අයට සේවය කරන්න. බොහෝ සතුටක්. එක පැත්තකින් ඇහැට කඳුලක් ගන්නවා. ඒ කියන්නේ මේ වගේ දෙයක සහභාගී වෙන්න ලැබීම ගැන ගොඩාක් ඉතින් ගොඩාක් පිං සිද්ධ වෙන දේවල් තමයි මේ වැඩ. ඒ කියන්නේ මෙතන මේ අසරණ ළමයි ටිකක් ඇහිලා ඉන්නේ බැලුවම් පේනවා. ඒ වගේ ළමයිට කන්න බොන්න දීලා ඒ වගේ විශාල සේකේ කැපවීමක් කරා මේ ඉන්න සියලු දෙනාම. ඇත්තටම මගේ සියලු දෙනාටම ගොඩාක්ම මේ ස්තුතිවන්ත වෙනවා. ඒ කියන්නේ මේ සෑ ගොඩාක්ම ගැන ආරක්ෂක අංශවල ඉඳගෙන මෙතන නිලධාරික ගංගාරාමේ අය ඇතුළු කියන්න ගොඩාක් අය ගොඩාක් ලොකු දෙයක් කරා. ගොඩාක් පින් සිද්ධ වෙනවා මේ වගේ දරුවන්ට මේ වගේ දෙයක් ලබා දීම ගැන. ලැබෙන්න ඕන කෙනාට තමයි මේ දේ ලැබුණේ. මෙතේ තාකාලේ දේ සිද්ධ වුණේ නැහැ. හැබැයි අද මේ ළමයිට මේ ලැබෙන්න ඕන ළමයිට මේක ලැබුණේ.